මෑත කාලීනව මම කරපු ගොඩක් වීඩියෝ වල මම ඔයාට කියලා දුන්නේ ධනවත් වීම සම්බන්ධව. ඒකට හේතුවත් මම ඒ වීඩියෝ වලම කිව්වා. මම අද චුට්ටක් ඒක මතක් කරන්නම්. ඒකට හේතුව තමයි මේ ලෝකේ මිනිස්සු කැමතිම දේවල් අපි එකේ ඉඳලා පෙළගස්වගෙන ආවොත් ඔය ධනවත් වීම කියලා කියන්නේ පළවෙනි කාරණා කිහිපය ඇතුලේ තියෙන ප්‍රධාන මාතෘකාවක්. ඉතින් අද අපි කතා කරමු අපි ධනවත් වීම කියන කාරණය අපේ ජීවිතේට ළඟා කරගන්න නම් අපිට ඕනේ ව්‍යවසායකත්ව මනසක්ද එහෙමත් නැත්නම් සේවක මනසක්ද කියන එක සම්බන්ධව. ඔයාට මට අපේ පාසලේදී එහෙම නැත්නම් අපේ සමාජයේදී අපේ අම්මා තාත්තා ගොඩ දෙනෙක් කියලා තියෙන්නේ ඉගෙන ගන්න රස්සාවක් කරන්න කියලා. ඒකේ ඇත්තටම ඇති වැරද්දක් නැහැ. හැබැයි මේ සේවක මනසකින් ජීවත් වෙන මනුස්සයා එහෙම නැත්නම් අපි කියන්නේ එම්ප්ලොයී කියලා. මේ එම්ප්ලොයී මානසිකත්වයකින් ජීවත් වෙන මනුස්සයා උදේ 8-5 ජොබ් එකක් කරලා අර අපි මේ වීඩියෝ මාලාවක් පුරාවටම කතා කරගෙන එන ධනවත් වීම කියන කාරණයට යන්න ගියාම ඇතරම මේ මනුස්සයට පුළුවන්ද? එහෙම මනසක් තියෙන කෙනෙකුට ඒ කාරණාව සාක්ෂාත් කරගන්න පුළුවන්ද? සේවක මනසක් එහෙම නැත්නම් එම්ප්ලොයර් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනා හැමතිස්සෙම තමන් නිශ්චිත මාසික ආදායමකින් යැපෙනවා. ඒ කියලා කියන්නේ තමන්ට ලැබෙන වැටුපෙන් තමයි ඔහුට හැමදේම කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔහුට ලැබෙන රුපියල් 35000ද 45000ද ලක්ෂද ඒ වැටුපේ වර්ධනයක් ඔහුට සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඔහු තව කෙනෙක් යටතේ සේවයක් කරන නිසා. එතකොට ඔහු අර ධනවත් වීම කියන දේ හඹාගෙන යද්දී ඔහුගේ ගමන ඊටාම මන්දගාමී. මොකද ඔහුට තියෙන liabilities වෙන්න පුළුවන් වෙනත් යම් දේවල් වෙන්න පුළුවන්. අපි හිතමුකෝ ලෝන් එකක් අරගෙන ඒකට ගෙවන්න ඕනේ. එතකොට ගෙදර දුවදරුවන්ගේ වියදම් ටික බලන්න ඕනේ. මේ කුටුම්බය ආරක්ෂා කරගන්න ඕනේ. මේ වගේ කාරණාත් එක්ක ඔහුගේ ලැබෙන වැටුප අපි අහලා ඇති. ගන්න පඩියට මොකද උනේ කියලා දන්නේ නැහැ. අන්න ඒ වගේ කාරණා අපි ඕනි තරම් අහලා තියෙනවා. ඉතින් මේ ඔහුට ඒ දේවල් වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ මේ සමාජය තුල ඔහු වැඩ කරන්නේ සේවක මානසිකත්වයෙන්. හැබැයි මම මෙතනදී මුලින්ම කියන්න ඕනි සේවකයෙක් විදිහට එහෙම නැත්නම් එම්ප්ලොයර් කෙනෙක් විදිහට ජීවිතේ එක්තරා දුරකට ගිහිල්ලා ජීවිතේ සාර්ථක වෙච්ච අය මේ ලෝකේ නැත්තටම නැත්තේ නෑ. මේ ලෝකේ ඉන්නවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් පහුගිය කාලේ හේමා සමූහ ව්‍යාපාරයේ CEO විදිහට වැඩ කරපු කස්තුරිය. ඒ මහත්මිය සේවකයෙක් විදිහට කෙනෙක්. CEO කෙනෙක් විදිහට යන්න පුළුවන් උපරිම තැනට ගියා. එහෙම මානසිකත්වයේ වර්ධනය කරගෙන තමන්ගේ සේවකයෙක් විදිහට යන්න පුළුවන් උපරිම තැනට යන පිරිසක් ඉන්නවා. මම මේ කතා කරන්නේ එතනින් පල්හැ නැවතිලා විශ්‍රාම යන තුරුම උදේ 8ට වැඩට ගිහිල්ලා හවස 5ට ගෙදර එන ඒ සම්පූර්ණ තමන්ගේ මනස සේවකයෙක් තමන් තව කෙනෙක් යටතේ වැඩ කරන සේවකයෙක් කියලා හදාගෙන ඉන්න පිරිසට. ඒ වගේම තමයි මේ සේවක මනසකින් වැඩ කරන පුද්ගලයා හැම වෙලාවෙම හිතනවා තමන්ගේ ජොබ් සිකියුරිටි එක ගැන. ඒ කියලා කියන්නේ තමන්ට මේ ජොබ් එක නැති වෙයිද? තමන්ට මේ ජොබ් එක නැති වුණොත් තමන් කරන්නේ මොකක්ද කියලා අදහසක් ඔහුගේ හිතේ නැහැ. හැමතිස්සෙම අර මම ගොඩක් වීඩියෝ වල කතා කරනවා වගේ ඒගොල්ලෝ අර තමන්ගේ කම්ෆර්ටබල් සෝන් එකෙන් එළියට යන්න කොහෙත්ම කැමති නැහැ. ඒක ඇතුළෙම තමයි ඒගොල්ලෝ ඉන්න කැමති. ඉතින් එහෙම ඉඳද්දී ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම තමන්ගේ ජොබ් සිකියුරිටි එක ගැන ඕනෝටත් වඩා හිතනවා. බැරි වෙලා හරි ජොබ් එක නැති වුණොත් මට හෙට ඉඳලා කන්න නැති වෙයිද? හෙට ඉඳලා මම මේ මට බස් එකේවත් යන්න සල්ලි නැති වෙයිද? ඒ වගේ හිතන මිනිස්සු ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට මම දැන් කලින් කිව්වනේ ස්ථීර මාසික වැටුපකින් තමයි ඒගොල්ලෝ යැපෙන්නේ කියලා. එහෙම මිනිස්සු ඉන්නවා. ඔයා දැකලා ඇති. මාසේ අන්තිම වෙද්දී එහෙම නැත්නම් පඩි දවස් කිට්ටු වෙද්දී බස් ෆෙයා එක පවා සමහර විට තව යාළුවෙක්ගෙන් තමයි ඉල්ලගන්නේ. ඒ වගේම තමයි මේ රැකියා මානසිකත්වයෙන් එහෙම නැත්නම් මේ එම්ප්ලොයර් මානසිකත්වයෙන් ඉන්න මිනිස්සයා හැම වෙලේම තමන්ගේ සම්පූර්ණ ජීවිතේ කාලයම තමන්ගේ රැකියාව වෙනුවෙන් තමයි කැප කරන්නේ. අපි කියන එකට තමන්ගේ ජීවිතේ රැකියාව වෙනුවෙන් විකුණනවා. හැබැයි ඒ අඩු මුදලකට.
තමන්ගේ අපිට ජීවිතේක අපිට කරන්න පුළුවන් කාරණා අපේ හැකියාවන් ඒවට නිශ්චිත මිලක් නියම කරන්න බෑනේ. අපිට පුළුවන් ද එහෙම? ඔයා හිතන්නේ මොකක්ද? ඔයාට මොකද්ද හිතෙන්නේ කියන දේ පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් මම කියන්නේ අපේ ජීවිතේ අපිට තියෙන සමහර හැකියාවන් වලට අපේ තියෙන දක්ෂතාවයන් වලට මිලක් නිශ්චිත මිලක් කවදාවත් නියම කරන්න බෑ. මොකද අද මම ඉන්න තැන හෙට මම අද වැඩක් කරලා හෙට මම මේ වැඩේ කරන්න ගියාම සමහර වෙලාවට අදට වඩා හොඳට කරනවා. එතකොට අර අද මට ඒ වැඩේ ඒ කාර්යය වෙනුවෙන් නියම වෙච්ච මිල හෙට ඒ මිලම නියම වෙන එක සාධාරණද? ඉතින් ඒක හන්දා මේ රැකියාව වෙනුවෙන් තමන්ගේ ජීවිතේ විකුණා දමනවා වගේ වැඩක් මේ වැඩ මානසිකත්වයේ මම නැත්තම් එම්ප්ලොයර් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනා කරනවා. අනිත් කාරණේ තමයි මේ එම්ප්ලොයර් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනාට තමන්ගේ ආදායම වැඩි කරගන්න සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම තමන්ගේ ආයතනය තුල තමන්ගේ කාර්යාලය තුල තමන්ට වාර්ෂික අවසානයේ හරි කොහොම හරි ලැබෙන ඉන්ක්‍රිමන්ට් එකකින් පමණමයි. එහෙම නැත්නම් වැඩිපුර කාලයක් වැඩ කරා එයාට හිතන්නකෝ OT එකක් හම්බ වෙනවා කියලා එයාට. ඒත් එයාට ඒක කරන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. ඒ උපරිම සීමාවේ කරත් එයා එක රාමුවක කොටු වෙනවා. ඒ රාමුවෙන් පොඩ්ඩක් හරි එළියට යන්න පුළුවන් වෙන්නේ වාර්ෂිකව හරි කොහොම හරි කාර්යාලවල ලැබෙන ඉන්ක්‍රිමන්ට් එකකින්. ඒ කියන්නේ වැටුප් වර්ධකයකින් පමණමයි. එතනින් එහා ඔහුට තමන්ගේ ආදායම වැඩි දියුණු කරගැනීමේ හැකියාවක් නැහැ. අනිත් කාරණේ තමයි මේ එම්ප්ලොයර් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනා ගොඩක් වෙලාවට අර මම කලින් කතා කරන්නේ ජොබ් සිකියුරිටි එක ගැන. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට ජීවිතේ රිස්ක් එකක් අරගෙන ඉස්සරහට අඩියක් තියන්න මේගොල්ලෝ බයයි. මේගොල්ලෝ හැමතිස්සෙම හිතනවා නෑ මම මේ රිස්ක් එක ගත්තොත් මට මගේ පඩිය නැති වෙයි. මට මගේ ජොබ් එක නැති වෙයි. ජොබ් එක නැති වුණොත් මගේ ඒ කියන්නේ මගේ ළමයට ක්ලාස් යන්න බැරි වෙයි. මටගේ අම්මට බෙහෙත් ටික අරන් දෙන්න බැරි වෙයි. මේ වගේ අර රිස්ක් එකක් අරගෙන වැඩ කරන්න බයයි. ඒගොල්ලෝ ජීවිතේ රිස්ක් එකක් ගන්නෙ නැතිම තරම්. ඒගොල්ලෝ කැමති අර ඒකාකාරී ජීවිතයක උදේ නැගිටිනවා, වැඩට යනවා, හවස ගෙදර එනවා, නිදා ගන්නවා. ඕක තමයි ඒගොල්ලෝගේ රොටේෂන් එක. ඔය එම්ප්ලොයර් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනාගේ හැටි තමයි මම දැන් ඔයාට කිව්වේ. හැබැයි මතක තියාගන්න එම්ප්ලොයර් මයින්ඩ්සෙට් එකක් තියෙන. එහෙම නැත්නම් රැකියාවක් කරන සියලුම දෙනා මම මේ කියනවා වගේ ධනවත් වෙන්න බැරි මිනිස්සු නෙමෙයි. ඔවුන්ට ධනවත් වෙන්න පුළුවන්. මම ඒක තමයි අර කලින් උදාහරණයක් කිව්වේ. හේමා සමූහ ව්‍යාපාරයේ විධායක නිලධාරිණී විදියට ලංකාවේ පළවෙනි වතාවට කාන්තාවක් විධායක නිලධාරිණියක් විදියට පත් වෙන්නේ කස්තුරි. ඒ මහත්මිය ඒ පත්වීම තුලින්ම පෙන්නනවා රැකියාවක් තුලින් වුණත් කාන්තාවක් වුණත් යන්න පුළුවන් උපරිම තරයට යන්න පුළුවන්. හැබැයි ඒ ඊටාම සුළු පිරිසක්. අපි මේ කතා කරන්නේ ඒ සුළු පිරිස අගය කරමින් ඒ සුළු පිරිස වෙත ළඟා වෙන්න බැරි මැජොරිටි එකට. එහෙම නැත්නම් බහුතරයට. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාගේ අනිවාර්ය ඉලක්කය ධනවත් වීමනේ. ඉතින් ඔයා ධනවත් වෙන්න හීන දකින කෙනෙක් නම් ධනවත් වෙන්න ඔයා ආශාවෙන් ඉන්න කෙනෙක් නම් අර දැන් මම කලින් කිව්ව එම්ප්ලොයර් මයින්ඩ්සෙට් එක ඔයාට වෙනස් කරගන්නම වෙනවා. එහෙම නැතුව ඔයාට ධනවත් වෙන්න ඔයා යන්න තියෙන ගමන ඉතාමත් මන්දගාමී ගමනක් වෙනවා. මම ගොඩක් වෙලාවට උදාහරණයකට ගන්නවා රොබර්ට් කියෝසාකිගේ Rich Dad Poor Dad කෘතිය. ඒ කෘතිය කියනවා if you want to be a rich stop think like an employer. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඔයාට ධනවත් වෙන්න ඕනි නම් අනිවාර්යයෙන්ම සේවකයෙක් විදිහට හිතන මානසිකත්වයෙන් ඔයා ඉවත් වෙන්නම ඕනේ. දැන් මම ඔයාට කියලා දුන්නා මේ එම්ප්ලොයර් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනාගේ හැසිරීම. ඒ කෙනා කොහොමද වැඩ කරන්නේ? ඒ කෙනාට මොනවද තියෙන බාධක මේ ධනවත් වීම කියන දේ සාක්ෂාත් කරගන්න යද්දි? ඇයි එයාට ඒ ගමන ස්ලෝ වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් එයාගේ ගමන ඒ තරම් මන්දගාමී වෙලා තියෙන්නේ ඇයි? මේ දේවල් මම දැන් ඔයාලට කියලා දුන්නා. ඉතින් දැන් අපි කතා කරමු මේ ධනවත් වෙන්න යන පුද්ගලයන්. එහෙම නැත්නම් ධනවතුන් කොහොමද මේ ධනවත් වෙන්න මනස හදාගෙන තියෙන්නේ? ඔවුන් කොහොමද වැඩ කරන්නේ ධනවත් වෙන්න? ඔයා දන්නවද ධනවතුන් හැම විටම වැඩ කරන්නේ විවසායකත්ව මනසකින්. ඒ කියන්නේ එයා හැමතිස්සෙම වැඩ කරන්නේ අපි අහල පුරුදු වචනේ entrepreneur.
entrepreneurship කියන එක ගොඩක් ප්‍රසිද්ධයි. හැබැයි ලංකාව ඇතුළේ ගොඩ දෙනෙක් ඒ වචනේවත් තේරුම නොදැන ඒ දේ ෆලෝ කරනවා. එහෙම වෙන්න එපා. ඒ කියන්නේ මොකක්ද? ඒකේ අදහස මොකක්ද? ඒ දේවල් තේරුම් අරගෙන වැඩ කරන්න ගත්තොත් ඔයාට මේ ධනවත් වීම කියන දේ ඇත්තටම ළඟා කරගන්න එච්චර අපහසු කාරණයක් නෙමෙයි. ඒ වගේම තමයි මේ ව්‍යවසායකත්ව මනසකින් සිතන පුද්ගලයා හැම වෙලාවෙම තමන්ගේ වටිනාකම ගැන වොරි වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ වටිනාකම ගැන හිතනවා වැඩි. ඒ කියන්නේ ඔහු කැමති නෑ ඔහුගේ කීර්ති නාමයට හෝ වේවා, ඔහුගේ දක්ෂතාවයන් වලට හෝ වේවා අඩු වටිනාකමක්, අඩු සැලකිල්ලක් හම්බ වෙනවාට. හැම විටම ඔහුව ඩිමාන්ඩ් කරනවා. ඒ උදාහරණයක් විදිහට මේ ව්‍යවසායකත්ව මනසකින් හිතන එහෙම නැත්නම් දියුණු වීමම තමන්ගේ ජීවිතේ කරගත්තු කෙනා ඉන්ටර්විව් එකට ගිහිල්ලා හරි එයා ජොබ් එකක් තමයි හොයන්නේ. එයා ජොබ් එකක් වෙනුවෙන් ඉන්ටර්විව් යනවා කියලා හිතන්නකෝ. ඉන්ටර්විව් එකට ගිහිල්ලා ඒගොල්ලෝ කිව්වොත් ඔයාගේ සැලරි එක වා කියන්න කියලා ඔහු ටිකක් වැඩි ගාණක් කියනවා. මම මගේ එක්ස්පීරියන්ස් එකක් වාට කියන්නම්. මම එක්තරා අවධියක ඉන්ටර්විව්ස් ගියා. ඉන්ටර්විව්ස් කීපයකට මම සහභාගී වුණා. ඒ හැමතැනකම ප්‍රශ්නේ වුණේ අදාළ ආයතනයට මම රික්වෙස්ට් කරන සැලරි එක මට ඔෆර් කරන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. හැබැයි එහෙම කියලා ඒ මොහොතේ ලංකාවේ තිබ්බෙත් එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. හැබැයි එහෙම කියලා මම කිසිම වෙලාවක අර මම රික්වෙස්ට් කරන සැලරි එකෙන් පල්ලෙහ ලෙවල් එකේ සැලරි එකකට ජොබ් එකකට කවදාවත්ම ගිහිල්ලා නැහැ. එක තැනකදී හරි මට මගේ රික්වෙස්ට් එකට කියන්නේ මගේ අවශ්‍යතාවයට ගැලපෙන සැලරි එකක් මට ලැබුණොත් තමයි මම ජොබ් එකට ගියේ. අවසානයේ මට එහෙම රැකියාවක් ලැබුණා. ඉතින් ඒ වගේ ඔයා පුරුදු වෙන්න ඕනි ඔයාව ඩිමාන්ඩ් කරන්න. ඔයාව මාකට් කරන්න පුරුදු වෙන්න ඕනි. කිසිම වෙලාවක තමන් ගැන අව탁සේරුවක්, තමන්ගේ හැකියාවන් ගැන අව탁සේරුවක්, ඒවට අඩු මිලක් ඔයා දෙන්න යන්න එපා. ඒක තමයි ව්‍යවසායකත්වයේ මනසකින් හිතන කෙනෙකුගේ ඇටිටියුඩ් එක. ව්‍යවසායකත්ව මනසකින් හිතන කෙනා අනිවාර්යයෙන්ම තමන්ව හැමතිස්සෙම තව පියවරක් උඩින් තියන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම ව්‍යවසායකත්ව මනසකින් හිතන පුද්ගලයා එක ආදායම් මාර්ගයක් මත යැපෙන්නේ නැහැ. ඉතා පොඩි ආදායම් මාර්ග වෙන්න පුළුවන්. ඔහු ආදායම් මාර්ග කිහිපයක් ඔහුගේ ආදායම් බවට පත් කරගන්නවා. අපි කියන්නේ පැසිව් ඉන්කම්ස් කියලා. ඔහු පැසිව් ඉන්කම්ස් කිහිපයක් ඔහු ගොඩනගා ගන්නවා තමන්ගේ ආදායම් වෙනුවෙන්. අර රැකියා මනසකින් වැඩ කරන එම්ප්ලොයර් කෙනෙක් විදිහට වැඩ කරන කෙනා අර මම කලින් කිව්වා වගේ මාසේ අන්තිමට සැලරි කෙනකම් බලන් ඉන්නවා තමන්ගේ බිල් ටික ගෙවන්න, ලෝන් එක ගෙවන්න, ළමයින්ගේ ක්ලාස් ෆී එක ගෙවන්න, මේ වගේ ගෙදර රෙන්ට් එක ගෙවන්න, ඒ වගේ දේවල්. හැබැයි මේ පැසිව් ඉන්කම්ස් ගොඩක් හදාගත්තු කෙනාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මාසේ එක දවස්වලට එයාට මොකක් හරි ඉන්කම් එකක් මහා ලෝක ඉන්කම් නොවෙන්න පුළුවන්. හැබැයි පොඩි ඉන්කම් එකක් හරි මාසේ එකින් එක දවස්වලට එයාට ලැබෙනවා. අනිත් කාරණේ තමයි මේ ව්‍යවසායකත්ව මනසකින් හිතන පුද්ගලයා මුදල් තමන් වෙනුවෙන් වැඩ කරන්න පොළඹවා ගන්නවා. තමන් මුදල් වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. ඉතින් අපි ඉදිරියේදී මේ මුදල් කොහොමද තමන් වෙනුවෙන් වැඩ කරන්නේ? එහෙම නැත්නම් මුදල් වෙනුවෙන් තමන් වැඩ නොකරන්නේ කොහොමද කියන එක ගැන වෙනම වීඩියෝ එකක් කරමු. දැනට මතක තියාගන්න මුදල් තමන් වෙනුවෙන් වැඩ කරන තැනට තමන්ට හැඩ ගැහෙන්න පුළුවන් නම් ඒ ව්‍යවසායකත්ව මනසක තියෙන උපරිමත්වය. තමන් වැඩ කරන්නේ මුදල් වෙනුවෙන් නෙමෙයි. මුදල් තමයි තමන් වෙනුවෙන් වැඩ කරන්නේ. අනිත් කාරණේ තමයි ඔය මුදල් තමන් වෙනුවෙන් වැඩ කරනවා කියන තැනදී ඊළඟට එන කාරණේ තමයි ව්‍යවසායකත්ව මනසකින් හිතන පුද්ගලයා කවදාවත් ඉතුරු කරන්නේ නැහැ. මම මේ සම්බන්ධව විග්‍රහ කරා මගේ කලින් වීඩියෝ එකේ ධනවතුන්ගේ රහස් 7ක් කියන වීඩියෝ එක. ඒ වීඩියෝ එක බලලා නැත්නම් උඩ ලින්ක් එක තියෙනවා අනිවාර්යයෙන්ම බලන්න. මේ ධනවත් මානසිකත්වයක් එහෙම නැත්නම් ව්‍යවසායකත්ව මානසිකත්වයක් තියෙන පුද්ගලයා ඉතුරු කරන්නේ නැහැ. ඔහු කරන්නේ හැම විටම ආයෝජනය කරනවා. ආයෝජනය කිරීම තුලින් තමන්ගේ ආදායම සකසා ගන්නවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ලක්ෂ 10ක් එයා ළඟ තියෙනවා කියලා. ඒ ලක්ෂ 10 වියදම් කරලා එයා වෙහිකල් එකක් ගන්න නෑ. අපි උදාහරණයක් විදිහට මොටර් බයික් එකක් කියලා හිතමුකෝ. මොටර් බයික් එකක් ගන්න යන්නේ නෑ. එයා කරන්නේ ඒ ලක්ෂ 10 ආයෝජනය කරනවා. ඒ ආයෝජනය කරලා ඒ ආයෝජනයෙන් එයාට එන ප්‍රතිලාභ මත එයාට ගැළපෙන වාහනය,
ගෙදර, එයාගේ ලයිෆ් එක මේ දේවල් එයා සකස ගන්නවා. ඒක තමයි ව්‍යවසායකත්ව මනසකින් හිතන පුද්ගලයෙකුගේ තියෙන විශේෂත්වය. අනිත් කාරණේ තමයි ව්‍යවසායකත්ව මනසකින් හිතන පුද්ගලයා හැම වෙලේම දැනුම පසුපස හඹාගෙන යනවා. ඔහු කවදාවත් මම මේ හැමදේම දන්නවා. මට මේ මෙතනින් එහා ඉගෙන ගන්න දෙයක් නැහැ. මම දන්නවා. හැබැයි රැකියා මානසිකත්වයෙන් නැත්නම් එම්ප්ලොයර් කෙනෙක් විදිහට හිතන කෙනා තමන්ගේ රැකියාවේ අපි කියන සබ්ජෙක්ට් එක කියලා. ওই සබ්ජෙක්ට් එක ඇතුලේ ගන්න පුළුවන් සීමාව, ඒ සීමාව ඇතුලේ තමයි ඔහු දන්නේ. එතනින් එහා ඔහු කාර්යාලයේ වුණත් සමහර විට සමහර සේවකයන් ඉන්නවා කාර්යාලයේ තමන්ගේ සබ්ජෙක්ට් එක විතරයි දන්නේ. එතනින් එහා දන්නේ නැහැ. උදාහරණයක් විදිහට මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන කෙනෙක් කියලා අපි හිතමුකෝ. ඔහු සේල්ස් ගැන දන්නවා, මාකටිං ගැන දන්නවා, බ්‍රෑන්ඩින් ගැන දන්නවා, ඕවා දන්නවා. හැබැයි ඔහුට දැනුමක් නැහැ කම්පැනි එකක HR එක කොහොමද වැඩ කරන්නේ, ලීගල් ඩිපාර්ට්මන්ට් එක කොහොමද වැඩ කරන්නේ, ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එක කොහොමද වැඩ කරන්නේ. ඒ ගැන ඔහුට දැනුමක් නැහැ. හැබැයි මේ ව්‍යවසායකත්ව මනසකින් හිතන පුද්ගලයා මේ හැමදේම හොයනවා. ඔහු හැම විටම පොත්පත් කියවනවා. ඔහු හැම විටම දැනුම උකහා ගන්න උත්සාහ කරනවා. සමහර ව්‍යවසායකයන් ඉන්නවා හරි. Tamanට මනා හරි අඩුපාඩුවක් තියෙනවා නම් දැනුම හඹාගෙන යෑමේදී ඉතා දියුණු වෙච්ච ව්‍යවසායකයෝ වෙනවා. ඒ දැනුම තියෙන පුද්ගලයන් Tamanගේ යටතේ සේවකයන් බවට පත් කරගන්නවා. ඒ විදිහට ඔවුන් දැනුම කුමන ආකාරයකින් හෝ Taman වෙත ළඟා කරගන්නවා. ඉතින් දැන් මම ඔයාට කිව්වා එම්ප්ලොයර් කෙනෙක් විදිහට හිතන කෙනෙක් සහ ව්‍යවසායකයෙක් විදිහට හිතන කෙනෙක් අතර තියෙන වෙනස. ඒ දෙන්නගේ වෙනස්කම් මොනවද කියලා. ඉතින් මම දන්නවා. ඔයා ගොඩක්ම කැමති ධනවතෙක් වෙන්න. එහෙමනම් ඔයා කැමති ව්‍යවසායක මනසක් ඔයාගේ මනස තුල හදාගන්න. ඉතින් කොහොමද අපි මේක කරන්නේ? ඔයා මේ වෙනකොට ඒ විදිහට වැඩ කරනවා නම් ඔයාට ඒ වෙනස තේරිලා ඔයා මේ වෙද්දි ව්‍යවසායකත්ව මනසකින් වැඩ කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන ඔයා අනිවාර්යයෙන්ම අනිත් අයටත් පේන්න ඔයාගේ ජීවිතේ එකම එක අත්දැකීමක් හරි මේ ව්‍යවසායකත්වය තුලින් ඔයා වැඩ කරද්දී ඔයාට ලැබිච්ච පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ ව්‍යවසායකත්ව මනසකින් ඔයා වැඩ කරලා දියුණුව කියන දේ ඔයාට ළඟා කරගන්න, ධනවත් වීම කියන දේ ඔයාට ළඟා කරගන්න ඔයා මුලින්ම කරන්න ඕනි දේ තමයි මූල්‍ය අධ්‍යාපනයක් ඔයා ළඟා කරගන්න ඕනේ. ඔයා ලබා ගන්න ඕනේ. මුදල් සම්බන්ධව මේ ලෝකේ අධ්‍යාපනයක් තියෙනවා. මුදල් කොහොමද වියදම් කරන්නේ? අපි කොහොමද මුදල් කළමනාකරණය කරගන්නේ? එතකොට මේ ලෝකේ කොහොමද කරන්සිස් වැඩ කරන්නේ? එතකොට කරන්සිස් වල අපි දකිනවා තියෙනවා ගැනුම් මිල, විකුණුම් මිල. මේවා කැදවලුත් වැදගත්. මේවා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්නවා. ව්‍යවසායකයෙක් විදිහට ඉස්සරහට යද්දි මූල්‍යමය කළමනාකරණය කියන දේ අනිවාර්යෙන් ඕනේ. ඒක නිසා ඔයා මුදල් පිළිබඳ දැනුම ඔයාගේ වර්ධනය කරගන්නම ඕනේ. අනිත් කාරණය. ඔයාගේ ආදායම් මාර්ග එකකට සීමා වෙන්න එපා. මම අර කලින් විග්‍රහ කරානේ. ව්‍යවසායකත්ව මනසකින් හිතන කෙනා අනිවාර්යයෙන්ම ආදායම් මාර්ග කිහිපයක් මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඒ කියන්නේ පැසිව් ඉන්කම්ස් ගොඩක් ඔයා හදාගන්න. පුළුවන් තරම් පැසිව් ඉන්කම්ස් හදාගන්න. එක ආදායම් මාර්ගයක් මත ඩිපෙන්ඩ් වෙන්න එපා. අනිත් කාරණේ තමයි මම අර කලින් කිව්වනේ ව්‍යවසායකත්ව මනසක් තියෙන කෙනා කිසිම වෙලාවක ඉතුරු කරන්නේ නැහැ කියලා. ඒක නිසා ඔයත් පුරුදු වෙන්න ඉතුරු කිරීම අභිබව ආයෝජනයේ වෙත යොමු වෙන්න. ආයෝජනය කරන්න මහා ලොකු සල්ලියක් ඕනේ නැහැ. ඔයා කොටස් වලද පොලේ ආයෝජනය කරනවා නම් ඔයාට රුපියල් 1000කින් 2000කින් වුණත් ඔයාගේ ආයෝජනය පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා සල්ලි ටික එකතු කරලා ඔයා ලෑන්ඩ් එකක් අරන් දැම්මොත් ඔයාට අවුරුදු 2-3ක් යද්දී ඔයාගේ අපි උදාහරණයක් විදිහට හිතමුකෝ ලක්ෂ 30ක් කියලා. ඔයා ලක්ෂ 30කට ඔයා අද ලෑන්ඩ් එකක් ගත්තොත් ඇතැම් විට තව අවුරුද්දක් දෙකක් යද්දී ඒක ලක්ෂ 50 60 සීමා වුණත් ළඟා වෙන්න පුළුවන්. ඒක නිසා හැම වෙලාවෙම ඉතුරු කිරීම අභිබව ආයෝජනයට යොමු වෙන්න. අනිත් කාරණේ තමයි මම කිව්වනේ ව්‍යවසායකත්ව මනසක් තියෙන කෙනා අභියෝග වලට බය නැහැ. හැබැයි රැකියා මානසිකත්වය එහෙම නැත්නම් එම්ප්ලොයර් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනා අභියෝග වලට බයයි. එතකොට ඔයා හිතන්න පුළුවන් මේ ව්‍යවසායකත්ව මානසිකත්වයක් තියෙන කෙනා මේ අභියෝග වලට බය නැහැ කියලා එන හැම කෝච්චියටම බෙල්ල තියනවාද කියලා. නෑ එහෙම කරන්නේ නෑ. ඔහු කරන්නේ රිස්ක් එක කළමනාකරණය කරනවා. රිස්ක් මැනේජ්මන්ට්. හොඳට අහලා ඇති මේ වචනේ. Tamanට තියෙන රිස්ක් එක කැල්කියුලේට් කරලා ඒක මැනේජ් කරගන්නවා. රිස්ක් කැල්කියුලේෂන්.
තමන්ට හිතන්නකෝ තමන්ගේ ආදායම මොකක් හරි හේතුවක් නිසා අඩු වෙනවා කියලා. තමන් ළඟ තියෙන සල්ලි ටිකක් එයා ආයෝජනය කරනවා. ඒ ආයෝජනය කරද්දී තමන්ට එදිනෙදා භාවිතයට තියෙන මුදල් ප්‍රමාණයක් තමන්ගෙන් ගැලවෙනවා. එතකොට ඒ ආයෝජනයේ ප්‍රතිලාභෙන්න තව අවුරුද්දක් යනවා. එතකොට අවුරුද්දක කාලයක් අපි තවත් එක ලේසි කරගමුකෝ. තමන් ළඟ රුපියල් 1000ක් තියෙනවා. ඒ 1000 තමයි තමන්ට අවුරුද්දක් ජීවත් වෙන්න තියෙන සල්ලි ටික. හැබැයි ඒ 1000න් එයා රුපියල් 500ක් ආයෝජනය කරනවා. එතකොට ඒ 500ට එයාට ප්‍රතිලාභ හම් වෙන්නේ අවුරුද්දකට පස්සේ. එතකොට එයා පුරුදු වෙන්න ඕනේ රුපියල් 1000කින් ජීවත් වෙච්ච මිනිස්සු අවුරුද්දක් රුපියල් 500කින් කොහොමද ජීවත් වෙන්නේ කියලා. හැබැයි රැකියා මානසිකත්වයක් තියෙන කෙනා මේක කරන්න හරි බයයි. හැබැයි ව්‍යවසායකත්ව මනසක් තියෙන කෙනා කරන්නේ හරි රුපියල් 500කින් මම ජීවත් වෙද්දි මට මොනවද මුණ දෙන්න දින අභියෝග. මම කොහොමද ඒව කළමනාකරණය කරගන්නේ? මේ වගේ හිතලා එයා 500 සමහර විට ආයෝජනය කරන 500 පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. ඒක රුපියල් 250ක් වගේ වෙන්න පුළුවන්. හැබැයි ආයෝජනය නොකර ඉන්නේ නැහැ. ඔහු Tamanට තියෙන රිස්ක් එක කැල්කියුලේට් කරලා ඒ රිස්ක් එක මැනේජ් කරලා ඒ රිස්ක් එකට මුහුණ දෙනවා. එහෙම තමයි ව්‍යවසායකත්ව මානසිකත්වයකින් හිතන පුද්ගලයෙකුගේ ඇටිටියුඩ් එක. අනිත් කාරණය මම කලින් කිව්වන රැකියා මානසිකත්වයක් තියෙන පුද්ගලයා උදේ 8ට වැඩට ගිහිලා හවස 5ට ගෙදර එනවා. ඔහු අඳුරන්නේ ඔහුගේ ආයතනයේ තමන්ගේ ස්වාමිය, තමන්ගේ වැඩ කරන පිරිස එච්චරයි. එතනින් එහා ඔහුට සම්බන්ධතා අඩුයි. හැබැයි ව්‍යවසායකත්ව මානසිකත්වයක් තියෙන පුද්ගලයා හැම විටම උත්සාහ කරන්නේ නෙට්වර්ක් වෙන්න. නෙට්වර්ක් වෙන කියන්නේ එකිනෙකා අතර සම්බන්ධතාවය ඇති කරගන්න. හොඳටම දන්නවා ව්‍යවසායකත්ව මානසිකත්වයක් තියෙන පුද්ගලයා තමන්ගේ ව්‍යාපාරය වේවා තමන්ගේ කුමන හෝ දේ වේවා ඉදිරියට අරන් යන නම් මේ තියෙන සම්බන්ධතාව උඩ තමයි ව්‍යාපාරය ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ කියලා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් මම මගේ ව්‍යාපාරය ඉදිරියට අරගෙන යද්දී මම මුලින්ම කතා කරන්නේ මට ළඟම හිතවත්ම ඒ වෙනුවෙන් යම් කිසි මගේ ව්‍යාපාරය වෙනුවෙන් ජොබ් එකක් දෙන්න පුළුවන් මිනිස්සුන්ට. හැබැයි මට එහෙම පිරිසක් නැත්තම් මගේ නෙට්වර්ක් එක ඇතුලේ ඒ කියන්නේ මම දන්න පිරිස අතර එහෙම පිරිසක් නැත්තම් මම මොකක්ද කරන්නේ? මට ව්‍යාපාරයේ ආරම්භයේදී ලොකු මුදලක් නැති වෙන්න පුළුවන් මාකටිං වලට මේ ලීඩ් ජෙනරේෂන් වලට ඒ කියන්නේ ඉන්ක්වයරි ජෙනරේට් කරගන්න යොදවන්න ලොකු මුදලක් නැති වෙන්න පුළුවන්. හැබැයි එහෙම යෙදෙව්වත් එකපාර මම මාකට් එකට ආවට පස්සේ මාව විශ්වාස කරන පිරිස ගොඩක් අඩුයි. මොකද මම අලුත්. එතකොට ව්‍යාපාරයක් ආරම්භයේදී විශේෂයෙන්ම මේ නෙට්වර්කින් කියන එක ගොඩක් වැදගත් වෙනවා. හැබැයි ආරම්භයේදී විතරක් නෙමෙයි ව්‍යාපාරය වර්ධනය වෙද්දී ඉදිරියට යද්දී මේ නෙට්වර්ක් එක වලට බිල්ඩ් අප් කරගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ව්‍යාපාරය සාර්ථක වෙනවා. ඉතින් ව්‍යවසායකත්වයේ මනසක් කියලා කියන්නේ ඔන්න ඕකට. ව්‍යවසායකයෙක් හැමතිස්සෙම උත්සාහ කරන්නේ නෙට්වර්ක් වෙන්න. ඉතින් මම හිතනවා ඉතා කෙටියෙන් වුණත් මේ පොඩි කාලය ඇතුළත මම ඔයාට තේරුම් කරා රැකියා මානසිකත්වය සහ ව්‍යවසායක මානසිකත්වය කියන්නේ මොකක්ද? ඔයා ධනවත් වෙන්න යන ගමනේදී ඔයා තෝරාගත යුත්තේ මොන මානසිකත්වයේද? එතකොට ඔයා තෝරාගත්තු ව්‍යවසායකත්ව මානසිකත්වය ඔයා කොහොමද ඔයා ගොඩනගාගන්නේ? මතක තියාගන්න ඔයාට එක රැයකින් මේ දේවල් වෙනස් කරන්න බෑ. හැබැයි මම හැමතිස්සෙම ඔයාට කියනවා වගේ ආරම්භ කරන්න. උත්සාහ කරන්න. ආරම්භය තමයි වැදගත්ම කාරණය. ඔයා ස්ටෙප් එකක් තියන්නේ නැතුව ඔයා කොච්චර ප්ලෑන් කරත් ඔයා හිතාගෙන හිටියත් ඒ දේවල් සක්සස් වෙන්නේ නැහැ. ඒක නිසා ආරම්භය ඊටම වැදගත්. ඉතින් මම ඔයාට ආරාධනා කරනවා මේ වීඩියෝ එක ඇතුලේ ඔයා මොකක් හරි දෙයක් උත්සාහ කරා නම් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා හරි ඔයා හිතුවනම් මම මෙන්න මේ දේ වෙනස් කරගන්නවා මගේ තියෙන මෙන්න මේ හරි මගේ මේ දැන් මේ වෙනකොට තියෙන මේ රැකියා මානසිකත්වය. හැබැයි මම ඒක මෙන්න මේ විදිහට ව්‍යවසායක මානසිකත්වය වෙනස් කරගන්නවා. මේ විදිහට හිතුවනම් ඔයා අනිවාර්යයෙන්ම පළවෙනි කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරන්න, share කරන්න, comment කරන්න. notification ඔයාට ගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notify වෙන්න notification එක ගන්න bell icon එකත් click කරන්න. ඉතින් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් නැවතත් අපි මුණ ගැසෙමු.